හොඳයි පුතේ. අද මේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ පුතේ 10 වසරේ 3 වෙනි පාඩම. ඒ කියන්නේ පදාර්ථයේ ව්‍යුහය පාඩමේ දෙවෙනි කොටසට. බැරි වෙලාවත් ඔයගොල්ලෝ පළවෙනි කොටස මගහැරිලා තියෙනවා නම් මේ වීඩියෝ වල. එහෙනම් පළවෙනියෙන්ම කරන්න ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන මේ කාඩ් එකෙන් පුතේ පළවෙනි වීඩියෝ එක බලලා මෙන්න මේ වීඩියෝ එක බලන්න එන්න. අද අපි කතා කරනවා මුලින්ම පරමාණුක ක්‍රමාංකය ගැන. හරි, මේක කතා කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අපි පරණ එක චුට්ටක් මතක් කරන් ඉමුකෝ. ඔන්න අපි කිව්වා ඔන්න පදාර්ථය කියන එක හැදිලා තියෙනවා මොනවද? මූලික තැනුම් ඒකකයකින් තමයි. අන්නේ ඒ මූලික තැනුම් ඒකකය වෙන්නේ පදාර්ථයේ මොකක්ද අපි කියනවා ඒකට පරමාණුව කියලා. මේ පරමාණුව ගත්තාම අපි තව ඉගෙන ගත්තා පරමාණුවක් කියන එක කොහොමද හැදිලා තියෙන්නේ? උපපරමාණුක අංශු 3කින් තමයි ඔන්න ඕක හැදිලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කියන උපපරමාණුක අංශු 3 පුතේ වෙන්නේ එකක් තමයි ප්‍රෝටෝන. ප්‍රෝටෝන ධනාරෝපිතයි. ඊට පස්සේ තියෙනවා නියුට්‍රෝන. නියුට්‍රෝන උදාසීනයි. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට පරමාණුවක් ඇන්දහම පරමාණුවේ මැද්ද තියෙනවා මොකද්ද තියෙන්නේ? න්‍යෂ්ටිය. ඔන්න තියෙනවා න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ මොනවා එකතු වෙලාද? අපි කතා කරුවා මේක. එහෙනම් න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ මොනවද පුතේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන දෙක එකතු වෙලා තමයි මෙන්න මේ කියන න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කොහෙද තියෙන්නේ? අපි කිව්වා මෙන්න මේ අවකාශ ප්‍රදේශයේ නිශ්චිත පථවල ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙනවයි කියලා. දැන් එතකොට තව අපි කතා කරුවා මූලද්‍රව්‍ය පරමාණුවක් නම් හැම වෙලාවෙම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට මේ වටේ තියෙන මොනවද? ඉලෙක්ට්‍රෝන ගාන සමානයි කියලා. හරි. ඒක මතක ඇතින කට්ටියට නේද? හරි පුතේ. එහෙනම් දැන් අපි යනවා මොකද්ද මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ කියලා. පුතේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ඔන්න ඔය අපි කතා කරන පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. මොනවද? ප්‍රෝටෝන ගණන. අන්න මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනට තමයි අපි කියන්නේ මොකක් කියලාද පුතේ? පරමාණුක ක්‍රමාංකය කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් මේ පරමාණුක ක්‍රමාංකය කියන එක පුතේ අපි සංකේතාත්මකව දක්වද්දී අපි පාවිච්චි කරන සංකේතය තමයි Z. හරි. Z කියන සංකේතයෙන් තමයි අපි නිරූපණය කරන්නේ මොකක්ද මෙන්න මේ කියන පරමාණුක ක්‍රමාංකය. හරි. එහෙනම් අපි බලමු දැන් ඔන්න පරමාණුක ක්‍රමාංකය. හිතන්න මෙහෙම. දැන් ඉන්න හිතමු අපි ඔන්න මූලද්‍රව්‍ය ආයමන් එකක් අඳිනවා. මූලද්‍රව්‍ය පරමාණුවක් තියෙනවා. මෙන්න මේ කියන මූලද්‍රව්‍ය පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙනවා පුතේ ප්‍රෝටෝන. මම මෙහෙම P කියලා දාන්නම්. ප්‍රෝටෝන තියෙනවා 10ක්. ඒ වගේම අපි හිතමු මේකේ ඇතුලේ නියුට්‍රෝන තියෙනවා මේ න්‍යෂ්ටියේ 12ක්. හරි. නියුට්‍රෝන 12ක් තියෙනවා. මට කියන්න මේක මූලද්‍රව්‍ය පරමාණුවක් නේ මේක. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණුවක් නම් මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? කීයද? එහෙනම් අපි දන්නා මූලද්‍රව්‍ය පරමාණුවක් නම් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට සමානම ඉලෙක්ට්‍රෝන ගානක් තමයි තියෙන්නේ. එහෙනම් මෙයා වටේ මොනවද පුතේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා. මම මෙහෙම දාන්නම් E කියලා දාලා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. හරි. දැන් මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. පුතේ මෙන්න මෙතන මෙන්න මේ කියන පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය කීයද? හරි ලේසි. මොකද්ද?
න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන කීයක්ද මෙතන 10ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය වෙන්නේ 10යි. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා 10ක් ඒත් තියෙනවා. එතකොට මේකෙදි නියුට්‍රෝන අපිට දීලා තියෙනවා කීයද? නියුට්‍රෝන 12ක් කියලා. අපි ඔය ගැනත් කතා කරනවා. හරි. එහෙනම් ඔන්න ඊට පස්සේ අපි බලමු X නම් මූලද්‍රව්‍ය පරමාණුවක X නම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 13ක් පවතී. පළවෙනි ප්‍රශ්නය. X මූලද්‍රව්‍යයේ X පරමාණු කියලා ලියමුකෝ. X පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය කීයද? හරි. එහෙනම් කොහමද? ඔන්න පරමාණුක ක්‍රමාංකය කිව්වේ මොකද්ද පුතේ? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගාන. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය කීයද? 13යි. ප්‍රෝටෝන 13ක් තියෙනවා. දෙවැනි ප්‍රශ්නය මගේ. X මූලද්‍රව්‍යයේ පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන ගණන කොපමණද? හරි. ඔන්න X මූලද්‍රව්‍ය පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන ගණන කොපමණද? එහෙනම් අපි දන්නවා මේක මූලද්‍රව්‍ය පරමාණුවක් වින්දා මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් තමයි වටේ භ්‍රමණය වෙන්නේ. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගණනක් කීයද පුතේ? 13ම තමයි. හරිනේ. ඉලෙක්ට්‍රෝන ගණනක් 13ම තමයි. හරි පුතේ. පරමාණුක ක්‍රමාංකයේ පුතේ අනිත් වැදගත් දේ තමයි මේ පරමාණුක ක්‍රමාංකයක් කියන එක අපි කියනවා මූලද්‍රව්‍යයක් සතු අනන්‍ය වූ ගුණයක් කියලා. ඒ කියන්නේ පරමාණුක ක්‍රමාංකය යම් මූලද්‍රව්‍යයක් සතු අනන්‍ය වූ ගුණයක් කියලා අපි ඕකට කතා කරනවා. හරි. මොකද්ද බලමු අපි ඕකේ තේරුම. දැන් හිතමු අපි ඉස්සල්ලාම මම උදාහරණයක් විදිහට ගන්නම් මෙහෙම. සෝඩියම් මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය 11කි කියන අදහස ගමුකෝ. හරි. එහෙනම් සෝඩියම් මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය කීයද? 11යි. ඒ කියන්නේ මොකක්ද? සෝඩියම් පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11ක් තියෙනවා කියන එකනේ. දැන් හිතන්න මෙහෙම. දැන් අපි මේ කතා කරන්නේ මොකද්ද මේ අනන්‍යයි කියන ලක්ෂණය කියන එක. දැන් හිතන්න ඔන්න දැන් මට කොහේ හෝ තැනක තිබිලා ලෝහ කෑල්ලක් අපිට හම්බ වෙනවා. මොකක්කෝ මූලද්‍රව්‍යයක් මට හම්බුනායි කියලා හිතන්නකෝ. මම දන්නේ මොකක්ද කියලා. මම මේක පරීක්ෂණයක් කරලා හොයාගන්නවා මෙන්න මේ මට හම්බ වෙච්ච මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටිය ඇතුලේ මේ ප්‍රෝටෝන කීයක් තියෙනවද කියලා මම ගණනය කරනවා. එතකොට මට හම්බෙනවා මට හම්බ වෙච්ච මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන තියෙනවා න්‍යෂ්ටියේ 11ක් කියලා. හරි. එහෙනම් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11ක් තිබුණා නම් මන්ට හම්බෙච්ච මූලද්‍රව්‍යයේ අනිවාර්යයෙන්ම යා මොකද්ද? කවුද යා? ඒ කියන්නේ ආවිලා සෝඩියම්. එහෙනම් පෘථුවිය වෙන්න පුළුවන්. අඟහරු ලෝකේ වෙන්න පුළුවන්. හරිද? මොන ලෝකෙන් ගෙනාවත්
අන්නේ ගේන මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11ක් නම් තියෙන්නේ. අනිවාර්යෙන් මෙයා කවුද? සෝඩියම්. අන්න ඒකයි කියන්නේ මෙන්න මේ කියන පරමාණුක ක්‍රමාංකය කිසියම් මූලද්‍රව්‍යයක් සතු අනන්‍ය වූ ගුණයක් කියලා කියන්නේ පුතේ. හරි. දැන් එතකොට දැන් බලමු මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය මම කිව්වා Z කියලා. Z වලින් තමයි අපි සංකේතවත් කරන්නේ. මෙන්න මේ කියන පරමාණුක ක්‍රමාංකයේ ලකුණු කරන්නේ පුතේ X කියන මූලද්‍රව්‍යයක් තියෙනවා නම් මෙන්න මේ මූලද්‍රව්‍යයේ ඉදිරියෙන් පහලින් තමයි පුතේ මෙන්න මේ කියන පරමාණුක ක්‍රමාංකය ලකුණු කරන්නේ. හරි. එහෙනම් දැන් අපි හිතමු සෝඩියම්ගේ පරමාණුක ක්‍රමාංකය 11යි. එහෙනම් අපි කොහොමද මේක ලකුණු කරන්නේ? සෝඩියම් කියන එකට මෙහෙම ලිව්වා සෝඩියම්. ඊළඟට අපි ඉදිරියෙන් පහළට වෙන්න තමයි අපි මොකද කරන්නේ? මෙන්න මේ පරමාණුක ක්‍රමාංකය ලකුණු කරන්නේ. හරිනේ. හරි. මොකද මේ සෝඩියම් මේ මූලද්‍රව්‍ය ගැන අපි ආවර්තාවක් වෙදි කතා කරනවා. එතකොට මේවා මතක තියාගන්න හරි ලේසි. හරි පුතේ. දැන් ඊට පස්සේ අපි බලමු කතා කරමු ඊළඟ එක තමයි පරමාණු ක්‍රමාංකය අපි කතා කරුවා. ඊළඟ එක අපි කතා කරනවා මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය කියන එක. ස්කන්ධ ක්‍රමාංකය කියන එක ගත්තහම පුතේ අපි ඕක හඳුන්වන සංකේතය තමයි කැපිටල් A. අන්න ස්කන්ධ ක්‍රමාංකය අපි කැපිටල් A වලින් හඳුන්වනවා. අපි බලමු මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කියලා. මං ආය අඳිනවා මගේ සුපුරුදු පරමාණු. ඔන්න මේ පරමාණුවේ හිතන්න මෙන්න මෙහෙම දෙයක්. මේ මං අඳින මේ පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙනවා පුතේ ප්‍රෝටෝන තියෙනවා අපි හිතමු 18ක්. ප්‍රෝටෝන 18ක් තියෙනවා. ඒ වගේම එහෙමනම් මෙයාගේ ප්‍රෝටෝන 18ක් තියෙනවා නම් අපි දන්නවා මෙයාගේ ඉලෙක්ට්‍රෝනක් තියෙන්නේ කොච්චරක්ද? 18ක්. එහෙනම් මම මෙතන දානවා ඉලෙක්ට්‍රෝනත් කීයක්ද? 18ක් තියෙනවා. එතකොට අපි හිතමු මේකේ තියෙනවා පුතේ මේ න්‍යෂ්ටියේ නියුට්‍රෝන තියෙනවා අපි හිතමුකෝ 19ක් තියෙනවායි කියලා. හරි නියුට්‍රෝන 19ක් තියෙනවා. දැන් අපි දන්නවා ඕනම මූලද්‍රව්‍යයක ප්‍රෝටෝන ගන්නට ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි කියන එක අපි දන්නවා දැන්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ නියුට්‍රෝන කියන එක පුතේ හැම වෙලාවෙම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට සම්පූර්ණයෙන්ම සමාන වෙන්න අවස්ථා හැම වෙලාවෙම එන්නේ නැහැ. සමාන වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්, වෙනස් වෙන අවස්ථා තියෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් නියුට්‍රෝන අපිට ගානකදී දෙනවා. කොච්චරක් තියනවද කියලා. හරිද? ඒකින්ද ඒක ප්‍රශ්නයක් නැහැ. හරි පුතේ. දැන් අපි බලමු මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කියලා. පුතේ සාමාන්‍යයෙන් ගත්තහම මේ ස්කන්ධ ක්‍රමාංකය මේ පරමාණුක ස්කන්ධය ගැන සලකද්දී හරිද ස්කන්ධය ගැන සලකද්දී පුතේ අපි ස්කන්ධය කෙරෙහි මේ පරමාණුක ස්කන්ධය කෙරෙහි බලපාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මොනවද? මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනයි අනිත් එක තමයි මේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගණනයි. එතකොට ඉලෙක්ට්‍රෝන ගණන් ගන්නේ නැද්ද? ඔව්. ඇත්තටම මේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ගැන කතා කරද්දී පුතේ අපි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ප්‍රෝටෝනයක ස්කන්ධය සලකුවාම ප්‍රෝටෝනයේ ස්කන්ධයෙන් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය වෙන්නේ ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840කින් එක ගුණයක්. ඒ කියන්නේ මොකක්ද? මේ පැත්තේ තරාදියකට මම
හිතන්නකෝ තරාදියක් තියෙනවා මම මෙහෙම අදින්නම් ඔන්න තරාදියක් තියෙනවා මම මේ පැත්තට ගෙනත් දානවා පුතේ ප්‍රෝටෝනයක් තරාදිය පාත් වෙනවා කියලා හිතන්නකෝ මේ තරාදිය ආයේ බැලන්ස් කරන්න ඉලෙක්ට්‍රෝන කොච්චරක් මං ගෙනත් දාන්න ඕනේද 1840ක් මම ගෙනත් දාන්න ඕනේ ඉලෙක්ට්‍රෝන දැක්ක නේද ඒ කියන්නේ පුතේ ප්‍රෝටෝනයක් එක්ක ගත්තාම මෙන්න මේ ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය නොගෙනිය හැකි තරම් ඉතා කුඩයි ඔය හේතුව හින්දා පරමාණුක ස්කන්ධය කෙරෙහි ඉලෙක්ට්‍රෝන අපි සලකීමක් සිද්ධ කරන්නේ නැහැ පුතේ. හරි. සරල උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් ඕගොල්ලෝ කඩේකට යනවා සීනි කිලෝ එකක් ගන්න. හරිද? සීනි කිලෝ එකක් ගන්න ගියාම ඔයා දකිනවා සීනි කිලෝ එකේ ඇඹලෙක් දෙන්නෙක් ඉන්නවා. හරිද? ඇඹලියොත් කීප දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයා මුදලාලිත් එක්ක ගහමරා ගන්න යනවාද මුදලාලි හොරට ගෙවන්න එපා මෙතන මේ අපිට සීනි වලට මෙන්න මේ ඇඹලියොත් ඉන්නවා දැන් සීනි අඩු වෙලා මෙතන. එහෙම කියන්නේ නැහැ නේද? හැබැයි මුදලාලි ගල් ගෙඩියක් දාලා ගියොත් එහෙම අපි මොනවාද මුදලාලිත් එක්ක නේ වලියට යනවා. ඒ වගේ තමයි පුතේ මෙන්න මේ කියන ඉලෙක්ට්‍රෝන මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කෙරෙහි බලපාන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක අපි කියන්නේ මෙන්න මෙහෙම. මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝන වලයි එකතුවට අපි කියනවා මොකක් කියලාද මෙන්න මේ ස්කන්ධ ක්‍රමාංකය කියලා. එහෙනම් දැන් හිතන්න මෙහෙම. මෙන්න මේකේ අපි හිතමුකෝ මේ ගත්ත මූලද්‍රව්‍ය පරමාණුවේ අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය කොච්චරද කියලා. එහෙනම් ඔන්න ස්කන්ධ ක්‍රමාංකය සමානයි මොකද්ද? ප්‍රෝටෝන ගණන ධන මොනවාද? නියුට්‍රෝන ගණන. හරි. සමානයි. දැන් මොකක්ද? මේ පරමාණුවේ ප්‍රෝටෝන තියෙනවා 18ක්. නියුට්‍රෝන තියෙනවා කොච්චරක්ද? 19ක්. එහෙනම් බලමු ඔය දෙකේ එකතුව. එහෙනම් 9යි 8යි 17යි. හරිද? එතකොට ඔක්කොම එනවා මේ දෙකයි අර එකයි 37ක්. එහෙනම් පුතේ මෙන්න මේ කියන මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය වෙන්නේ කොච්චරක්ද? 37ක්. ඒ කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන ගන්නේ එකතුව. දැන් අපි මේක එහෙනම් සම්මත ආකාරයෙන් ලියමු. කොහොමද ලියන්නේ? මම මෙතන ලියන්න. ඔන්න හිතන්න මම මේක හඳුන්වනවා මේ මගේ අවිල්ලා x කියන අපි හිතුව y කියන මූලද්‍රව්‍ය මේ තියෙන්නේ. එහෙනම් මගේ සම්මත ආකාරය තමයි පුතේ මතක තියාගන්න. y අපි කිව්වා කලින් පරමාණුක ක්‍රමාංකය අපි සඳහන් කරද්දී සඳහන් කරන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය සංකේතයට ඉදිරියෙන් පහලින් කියලා. එහෙනම් කොහොමද? අපි මෙතන පරමාණුක ක්‍රමාංකය දානවා. අපි මෙයාගේ පරමාණු ක්‍රමාංකය කිව්වේ මොකද්ද? ප්‍රෝටෝන ගාන. ආන්න 18යි. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන එක අපි හැම වෙලාවෙම ලකුණු කරන්නේ පුතේ මෙන්න මේ මූලද්‍රව්‍යයට ඉස්සරහින් ඉහලින් තමයි අපි නම් කරන්නේ. එහෙනම් අපි මේකෙදි දන්නවා ස්කන්ධ ක්‍රමාංකය කීයද? 37යි කියලා. එහෙනම් ඔන්න ඕක තමයි සම්මත ආකාරයෙන් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි නිරූපණය කරන ආකාරය පුතේ ඔන්න ඔය විදිහට තමයි කරන්නේ. හරි. දැන් අපි බලමු මෙන්න මෙහෙම එකක්. හිතමු මෙහෙම. ඔන්න තියෙන ගානක් තියෙනවා. අපි බලමු මෙහෙම x නම් මූලද්‍රව්‍යයක
න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 12ක් සහ නියුට්‍රෝන 14ක් ඇත. පළවෙනි ප්‍රශ්නේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ තමයි මම අහනවා X මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය. දෙවැනි ප්‍රශ්නය. එහෙනම් X මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය. තුන්වෙනි ප්‍රශ්නය තමයි X මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ගණන. හතරවෙනි එක තමයි X මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය සම්මත ආකාරයට ලියා දක්වන්න. හරි. ඔන්න ප්‍රශ්න ටික. එහෙනම් පුතේ බලමු අපි පළවෙනි එක X මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකය කීයද? අපි දන්නවා ඕන මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකද්ද? ඒ මූලද්‍රව්‍යයේ තියෙන ප්‍රෝටෝන ගණන. එහෙනම් මෙතන තියෙනවා කොච්චරද? ප්‍රෝටෝන 12යි තියෙන්නේ. එහෙනම් X මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය වෙන්නේ කීයද පුතේ? 12යි. ඊළඟට අහනවා X මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය කොපමණද කියලා. එහෙනම් අපි දන්නවා ස්කන්ධ ක්‍රමාංකයක් කියන්නේ මොකක්ද? මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනයි කියන දෙකේ එකතුව තමයි අපි කියන්නේ මොකක්ද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. එහෙනම් දැන් බලන්න මෙතන ඔන්න තියෙනවා ප්‍රෝටෝන ගණන 12යි. ඕකට එකතු කරනවා මම නියුට්‍රෝන ගණන. එහෙනම් නියුට්‍රෝන ගණන කොච්චරයිද? 14යි. එහෙනම් ඔය දෙක එකතු වුණාම කීයක් එනවද? එහෙනම් ඔක්කොම එනවා 26ක්. එහෙනම් ඔන්න 26ක් එනවා පුතේ මොකක්ද? X මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය 26යි. ඊට පස්සේ තියෙනවා X මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන ගණන. එහෙනම් අපි දන්නවා මොකද්ද? මූලද්‍රව්‍ය පරමාණුවක් නම් අනිවාර්යයෙන්ම න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට සමානයි වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් මේකේ ප්‍රෝටෝන 12යි නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේක වටා තියෙන ඉලෙක්ට්‍රෝන ගණනත් කීයද පුතේ? 12ම තමයි. හරි. ඊට පස්සේ තියෙනවා මොකද්ද? X මූලද්‍රව්‍යයේ ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය සම්මත ආකාරයට ලියන්න. හරි. පළවෙනි ලියා ගන්නවා අපි මොකක්ද? මම මෙතන ලියන්නම් මූලද්‍රව්‍ය සංකේතය X. එහෙනම් අපි දන්නවා මේකට ඉස්සරහින් පහලින් ලියන්නේ පරමාණුක ක්‍රමාංකය, උඩින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් අපි හොයාගත්ත පරමාණු ක්‍රමාංකය කීයද කියලා? පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් මෙතන ඉස්සරහින් පහලින් දානවා 12යි කියලා. උඩින් දානවා කීයද අපේ? මෙන්න මේ 26. ඒ කියන්නේ මොකද්ද? මේ මූලද්‍රව්‍ය ස්කන්ධ ක්‍රමාංකය අපි ඉදිරියෙන් ඉහළින් දානවා 26යි. හරි පුතේ. හරි ලේසි මේක. තේරුණා නේද? හොඳයි දැන් අපි කතා කරන්න යන්නේ පුතේ ඊළඟට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන. දැන් බලමු මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ? ඒක මාර ලේසි.
ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට යන්න ඉස්සෙල්ලා ඔන්න අපේ පළවෙනි වීඩියෝ එකේ තිබිච්ච චූටි දෙයක් මම ආයෙ මුලින් මතක් කරන්නම්. ඒක තමයි අපි දන්නවා ඔන්න මූලද්‍රව්‍ය පරමාණුක මැද්දේ න්‍යෂ්ටිය තියෙනවා. මේක වටා තිබුණා ඉලෙක්ට්‍රෝන ගමන් කරන මොනවද? නිශ්චිත පත. අපි ඒවලට කියනවා මොනවද? පත කිව්වා, ශක්ති මට්ටම් කිව්වා, කවච කිව්වා. ඔන්න ඔහොම කියලා කිව්වයිනේ. ඔහොම ඇඳහම තව එකක් ඇඳොත් ඔන්න තව එකක් මං අඳිනවා. ඔන්න ඕවල පුතේ අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටම කිව්වේ කොහෙද? න්‍යෂ්ටියට ළඟින්ම තියෙන ශක්ති මට්ටම. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. එහෙමත් නැත්නම් අපි කොහොමද මේක නම් කරුවේ? KLMN කියලා. ඊට පස්සේ අපි කතා කරුවා මෙන්න මේ කියන ශක්ති මට්ටම් වල තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවායි කියලා. ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ කොච්චරක්ද තිබුණේ? උපරිම ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ K කියන ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් දෙකක්. දෙවනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ තියාගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන අපි කීයද කිව්වේ? 18යි. එතකොට හතරවෙනි ශක්ති මට්ටමේ අපි කිව්වා උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 32ක් තියාගන්න පුළුවන් කියලා පුතේ. හරි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ පුතේ කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳන් පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය ලියා දැක්වීමට අපි කියනවා මොකක් කියලාද පුතේ? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. ඔළුවෙන් මවා ගන්න මෙන්න මේ කියන කතන්දර ටික. එහෙනම් මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳන් පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම අපි කියනවා පුතේ මොකක්ද? මෙන්න මේ කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා අපි කියනවා. හරි පුතේ. එහෙනම් අපි උදාහරණයක් ගමු. අපිට දෙනවා මෙහෙම. X නම් මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකය 14 වේ. හරිද? 14 වේ. එහෙනම් මොකද්ද? අපිට කියනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. හරි. දැන් බලමු එහෙනම්. අපි දන්නවා මතකයිනේ පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18යි, හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32යි උපරිම තියාගන්න පුළුවන්. හරි දැන් හිතන්න. ඔන්න පළවෙනි ශක්ති මට්ටම. පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඔන්න ඉලෙක්ට්‍රෝන 2යි. මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ආයෙත් මේකෙදි අපිට දීලා තියෙන්නේ මොකද්ද? පරමාණු ක්‍රමාංකය විතරයි. අපි දන්නවා පරමාණු ක්‍රමාංකය දුන්නොත් ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න. අනිවාර්යෙන් මොකද්ද? පරමාණු ක්‍රමාංකයට සමානම ඉලෙක්ට්‍රෝන ගානක් තමයි තියෙන්නේ. එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන එහෙනම් මේකේ තියෙනවා 14ක්. දැන් එහෙනම් බලමු. මෙතනදී පළවෙනි ශක්ති මට්ටමේ එහෙනම් තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. දෙවනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. එහෙනම් 8යි 2යි. දැන් මේ වෙද්දි ඉලෙක්ට්‍රෝන 10ක් පිරලා තියෙන්නේ. ඔක්කොම 14ක් තියෙනවා. තව 4ක් ඉතුරුයි. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන පුතේ දාගන්න පුළුවන් කොච්චරද? 18ක්. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කීයක් දාන්න පුළුවන්ද? ඉතුරු වෙන මෙතන ඉතුරු ඉලෙක්ට්‍රෝන 4
කෙලින්ම අපිට මෙතනට දාන්න පුළුවන් නේද? එහෙනම් මොකක්ද වෙන්නේ? මෙන්න මේ x කියන මූලද්‍රව්‍යයේ පරමාණු ක්‍රමාංකය 14ක් වෙච්ච මූලද්‍රව්‍යයේ පරමාණුක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලිව්වොත් ලියන්න වෙන්නේ මොකක්ද? 2.8.4යි. මම නිකන් ඔක රූපීයව ඇඳලා පෙන්නන්න. ඔන්න එහෙනම් මොකද්ද වෙන්නේ? මෙන්න මූලද්‍රව්‍යයේ න්‍යෂ්ටිය. ඔන්න පළවෙනි ශක්ති මට්ටම. එහෙනම් මෙයාගේ ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවද? 1යි 2යි 3යි. ශක්ති මට්ටම් 3ක ඔන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක පිරෙන්නේ කියලා. හරි. දැන් බලන්න. ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් පිරලා තියෙනවද? ඉලෙක්ට්‍රෝන 8ක් පිරලා තියෙනවා. හරිද? අවසානම ශක්ති මට්ටමේ කොච්චරක් තියෙනවද පුතේ? ඉලෙක්ට්‍රෝන මෙයාගේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 4ක් පිරලා තියෙනවා. දැක්ක නේද? එහෙනම් පුතේ අපි එහෙම දාමු. මේ මෙහටුව තනි තනි එක එක ඇතින් හඳිමු. හරි. ඔන්න ඔය විදිහට මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා මෙන්න මේ කියන ශක්ති මට්ටම් වල. දැන් මතකයිද අපේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි කොහොමද අර්ථ දැක්වුවේ? මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ටියේ ඉඳන් පිටතට පිළිවෙලින් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය නිරූපණය කිරීම අපි කියනවා මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. හරිනේ, දැක්කනේ නේද? එහෙනම් මේ පිරලා තියෙන විදිය. එහෙනම් මේක අපි රූපීය වැඳ ඉන්නේ නෑ. රූපීය මේ රූපයෙන් වැඳ පෙන්නන්නේ නෑ. අඳින්න කියලා කිව්වොත් අපිට එහෙම අඳින්න වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කොහොමද? මෙන්න මේ වගේ කමාදදා එක ශක්ති මට්ටම් වල ඒ පිරලා තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අඳිනවා. හරි ලේසි. හරි නේද පුතේ? දැන් මම ඔයාලට දෙනවා මූලද්‍රව්‍ය 20ක්. මූලද්‍රව්‍ය 20ක් පරමාණුක ක්‍රමාංකත් එක්ක. අපි බලමු එහෙනම් මෙන්න මේ මූලද්‍රව්‍ය 20 කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කියලා. හරි. පළවෙනියෙන් ඉන්න ඔන්න අපි දානවා හයිඩ්‍රජන්, හීලියම්. එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. හීලියම්ගේ 2යි. හීලියම් ඉන්නවා, ලිතියම් ඉන්නවා, බෙරිලියම්, බෝරෝන්, කාබන්, नाइट्रोजन, ऑक्सीजन, फ्लोरीन, नियोन. हरी इतर एक අපි මේව දාමු. සෝඩියම් චුට්ටක් ඈඩ් කරලා දාන්නම්කෝ. හරි. ඔන්න සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, सिलिकॉन, फॉस्फरस, सल्फर, क्लोरीन, आर्गन, पोटेशियम, कैल्शियम. හරි පුතේ. අපි බලමු ඔන්න ඔය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ටික ලියමු. හරි පුතේ. දැන් ඔන්න බලන්න එහෙනම් හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන තියෙන තියාගේ 1යි එහෙනම්. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් මොකද්ද? එක ඉලෙක්ට්‍රෝනේ තියෙන්නේ 1යි ලියන්න වෙන්නේ. හරි. එහෙනම් හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. හීලියම්ගේ කීයද? ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 2 නම් ඔයගලන්ට ලේසියෙන් මම ඕනම් මෙතනින් දාන්නම්. මොකද්ද? අපි දන්නවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙන්න පුළුවන්ද? උපරිම 2යි.
දෙවනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන උපරිම 8යි. තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 18යි. හතරවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 32යි. හරි. එහෙනම් දැන් ඔන්න බලන්න. හීලියම්ගේ තියෙන්නේ පරමාණු ක්‍රමාංකය 2යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනත් 2යි. ඉලෙක්ට්‍රෝන 2 නම් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ඕක දැම්මයින් පස්සේ වෙන ඉලෙක්ට්‍රෝන නැහැනේ. එහෙනම් හීලියම්ගේ මොනවාද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මේ දෙකක් විතරයි තියෙන්නේ. ඔන්න ලිතියම් ඉන්නවා ඊළඟට. ලිතියම්ගේ පරමාණු ක්‍රමාංකය 3යි ඉලෙක්ට්‍රෝන 3යි. එහෙනම් කීයද? පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක දැම්මද? එහෙනම් තව එකක් ඉතුරු ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් කමා එකක් දාලා මොකද කරන්නේ? අපි ඊළඟ ශක්ති මට්ටමට ගෙනියනවා ඊළඟ ඉලෙක්ට්‍රෝන. එහෙනම් එක ඉලෙක්ට්‍රෝනයක් දානවා. හරි. එතකොට ඔන්න ඉලෙක්ට්‍රෝන 3 සම්පූර්ණයි. ඊළඟට බෙරිලියම්. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4යි. එහෙනම් කොහොමද එන්නේ? පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඉතිරි දෙක මොකද කරන්නේ? මම ගිහින් දෙවෙනි ශක්ති මට්ටමට දානවා. හරි. ඔන්න 2යි 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 කමා 2යි. ඊට පස්සේ තියෙනවා මොනවාද? බෝරෝන්. බෝරෝන් ඉන්නවා එයාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 2යි තව කීයක් ඉතුරු? 3යි. දෙවෙනි එකේ 8ක් දාන්න පුළුවන් නේ. ප්‍රශ්නයක් නෑ අපිට 3ක් දාන්න පුළුවන්. හරි. ඊළඟට කාබන් ඉන්නවා. කාබන්ගේ බලන්න කාබන්ගේ පරමාණු ක්‍රමාංකය 6යි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් 2යි කීයද? 2යි 6න් දෙකක් අඩුනම තව 4ක් ඉතුරුයි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් උඩරිම දාන්න පුළුවන්. එහෙනම් අපිට මේ 4 මෙතන දාගන්න පුළුවන්. එහෙනම් 2යි 4යි. ඊළඟ තියෙනවා නයිට්‍රජන්. නයිට්‍රජන් කීයද? 7යි. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? 2යි තව කීයක් ඉතුරුද? 5ක් ඉතුරුයි. එහෙනම් මෙතනට දැම්ම 5. දෙවෙනි ශක්ති මට්ටමේ 5යි. ඊළඟට ඔක්සිජන්. ඔක්සිජන් 8යි. 8යි කියන්නේ එහෙනම් 2යි තව ඉතුරුයි 6ක්. එහෙනම් ඊළඟ ශක්ති මට්ටමට 6 කියන එක දැම්මා. ඊට පස්සේ 9 ෆ්ලෝරින් 9යි. පරමාණු ක්‍රමාංකය 9යි ඉලෙක්ට්‍රෝන 9යි. එහෙනම් 2යි කීයද පුතේ? 2යි තව කීයක් ඉතුරුද? 9න් දෙකක් ගියාම ඔව් ඒ කියන්නේ කීයක් ඉතුරුයිද? 7ක් ඉතුරුයි. ඔන්න එහෙනම් 7යි. ඊට පස්සේ ඊළඟ ඉන්නවා කවුද? නියෝන්. නියෝන්ගේ පරමාණු ක්‍රමාංකය 10යි. එහෙනම් ඒකට හරියන්නේ මොකද? ඒකට සමානම ප්‍රෝටෝ මේ ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා. එහෙනම් කීයද? 2යි ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවානේ. 2යි ඊළඟට කීයද? 8යි. ඔන්න 2යි 8යි 10යි. හරි. එතකොට ඔන්න ඒක හරි. ඔන්න එහෙනම් ඊළඟට අපි බලමු සෝඩියම් පැත්තට යන්න. මම මෙයා පොඩ්ඩක් මකලා දාන්නම්කෝ. සෝඩියම් ගත්තාම 11යි පරමාණු ක්‍රමාංකය. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 11යි. ඕනනම් අපි ගන්නවා 2යි දෙවෙනි ශක්ති මට්ටමේ දැන් දෙකක් දාපුවම තව ඉලෙක්ට්‍රෝන 9ක් ඉතුරුයි නේද? එහෙනම් 9 කියලා අපිට කිලෝමීටර් 9 දාන්න පුළුවන්ද? බෑ. හේතුව ඇයි? දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 8යි. එහෙනම් 2යි මම මෙතන දානවා 8යි. 8යි 2යි 10යි ඉලෙක්ට්‍රෝන 11යි තව එකක් ඉතුරුයි. මොකද වෙන්නේ? මම එක ගිහින් තුන්වෙනි ශක්ති මට්ටම ගිහින් දානවා. ආන්න එහෙනම් සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 8යි 1යි. දැන් ඉන්නවා ඕන් මැග්නීසියම්. මැග්නීසියම් 12යි. එහෙනම් කොහොමද? 2යි 8යි 8යි 2යි 10යි තව දෙකක් ඉතුරුයි. ඒ දෙන්න මෙතනට ගිහින් දානවා තුන්වෙනි ශක්ති මට්ටමට. ඇලුමිනියම් ගත්තාම කීයද පුතේ? 2යි ඊළඟට මොකක්ද? 8යි 8යි 2යි 10යි තව ඉතුරුයි 3ක්. ඒක තුන්වෙනි ශක්ති මට්ටමට ගිහින් දානවා. ඊළඟට තියෙනවා සිලිකන්. සිලිකන් 14යි. එහෙනම් සිලිකන් 14යි කියන්නේ එහෙනම් 2යි ආයේ 8යි 8යි 2යි 10යි තව ඉතුරුයි 4ක්. හරිනේ. මාරම ලියසි ඉතින් මේවා. හරි. ඊට පස්සේ ෆොස්ෆරස් ඉන්නවා. ෆොස්ෆරස් 15යි. ෆොස්ෆරස් 15යි කියන්නේ 2යි 8යි 8යි 2යි 10යි තව 5ක් ඉතුරුයි ගිහින් දානවා තුන්වෙනි ශක්ති මට්ටමට. ඊට පස්සේ තියෙනවා මොකද්ද පුතේ? සල්ෆර්. සල්ෆර් 16යි. එහෙනම් ඕක කීයද? 2යි 8යි 8යි 2යි 10යි තව 6ක් ඉතුරුයි තුන්වෙනි ශක්ති මට්ටමට ගිහින් දානවා. මොකද තුන්වෙනි ශක්ති මට්ටම පුළුවන් ඉලෙක්ට්‍රෝන 18ක් දාගන්න. දැන් මොකද වෙන්නේ? ඊළඟ තියෙනවා ක්ලෝරින්. ඔනේ ක්ලෝරින් කීයද? ඔන්න 2යි
8යි 2යි 10යි මෙතන 17යි කියන්නේ තව 7ක් ඉතුරුයි. එයාව ගිහින් දානවා තුන්වෙනි ශක්ති මට්ටමට. ඊට පස්සේ ඉන්නවා මොනවද ආගන්. ආගන් ගත්තාම එහෙනම් 18යි කියන්නේ 2යි ඊළඟ එකේ 8යි 2යි 8යි 10යි ඊට පස්සේ කීයක් ඉතුරුද පුතේ? තව 8ක් ඉතුරුයි. ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමට ගිහින් දැම්මා. ඔන්න ඊළඟට ඉන්නවා පොටෑසියමුයි කැල්සියමුයි. මේක හොඳට බලා ගන්න. දැන් පොටෑසියම්ගේ කීයද? 19යි. ඔන්න එහෙනම් අපි දාන්නේ කීයද පුතේ? 2යි ඊළඟ එකේ උඩරිම 8යි 8යි 2යි 10යි තව 9ක් ඉතුරුයි. දැන් අපි දන්නවා තුන්වෙනි ශක්ති මට්ටමේ කොච්චරද උඩරිම ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන්? 18ක් දාගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ දැන් මෙතන 9ක් තව ඉතුරුයි. තුන්වෙනි ශක්ති මට්ටමේ 18ක් දාගන්න පුළුවන් හින්දා අවුලක් නෑනේ 9 දාන්න පුළුවන් නේ කියලා දැම්මොත් එහෙම මේක පුතේ වැරදි. මම කියන්නම් ඇයි කියලා. මතක තියාගන්න පුතේ මේ කියන ශක්ති මට්ටම් වලින් ඕනම ශක්ති මට්ටම පළවෙනි වෙන්න පුළුවන්, දෙවෙනි වෙන්න පුළුවන්, තුන්වෙනි වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දෙවෙනි ශක්ති මට්ටමේ ඉඳන් ඕනම ශක්ති මට්ටමක් අවසාන ශක්ති මට්ටමක් වෙනවා නම් ඒ මූල ද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් පුතේ උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. හරිද? හොඳට මතක තියාගන්න. එහෙනම් මොකක්කෝ ශක්ති මට්ටමක් මූල ද්‍රව්‍යයේ අවසාන ශක්ති මට්ටම වෙනවා නම් අන්න එන මූලද්‍රව්‍ය පරමාණුවේ අවසාන ශක්ති මට්ටම වෙනවා නම් අවසාන ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න කොච්චරයිද? 8යි. 8ට වඩා වැඩි වෙන්න කොහෙත්ම බෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙතන මොකද වෙන්න ඕනේ පුතේ? 9ක් ඉතුරු වෙලා තිබුණු පළියට අපිට පුළුවන් ද මේ එහෙම 9 කියලා දැම්මොත් එහෙම මෙයා තමයි අවසාන ශක්ති මට්ටම වෙන්නේ. එහෙම වුණොත් මෙයා අවසාන ශක්ති මට්ටම වෙනවා නම් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕනේ? මෙයා 8කට වඩා වැඩි වෙන්න බෑ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? මෙතන 9 කියන එකක් තියෙන්න විදියක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? මම මේකේ 8ක් දාලා අනිත් කෙනාව ඉතුරු ඉලෙක්ට්‍රෝනේ ඊළඟ ශක්ති මට්ටමට පන්නනවා. හරිද? එහෙනම් අවුලක් නැහැනේ. දැන් අවසාන ශක්ති මට්ටම වෙන්නේ මෙයා. එයාගේ තියෙන 1යි. ප්‍රශ්නයක් නැහැනේ. හරි. එහෙනම් හිතමු මෙහෙම. ඔන්න කැල්සියම්. කැල්සියම් ඉන්නවා 20යි. එහෙනම් ඔන්න බලන්න 2යි 8යි 8යි 2යි කීයද? 10යි. 10යි. දැන් මොකද වෙන්නේ? තව 10ක් ඉතුරුයි. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් උපරම තියන්න පුළුවන් කියලා මම ඒ 10 ගෙනල්ලා කෙලින්ම දානවාද එතනට? නෑ, එහෙම දාන්නේ නෑ නේ. මොකද අපි දන්නවා අවසාන ශක්ති මට්ටමක් වෙනවා නම් මොකක් ශක්ති මට්ටමක්? ඒකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන උපරිම ගාන කීයද පුතේ? 8යි. එහෙනම් මම මෙතන 10 දාන්න බෑ. මොකද කරන්නේ? 8 කියලා දාලා ඉතුරු දෙක පන්නනවා එහා පැත්තට. එහෙනම් දැන් කීයද එහෙනම්? හරිනේ. කැල්සියම් 20යි. පුතේ එහෙනම් හොඳටම මතක තියාගන්න මෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී මෙන්න මේ පොටෑසියම් කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දී මෙන්න මේ පිළිවෙලට ලියන්න ඕනේ. දැන් මෙතනදී මෙන්න මේ කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසත් ලියන්න කියලා දීලා තියෙනවනේ. මම මෙන්න මේ මූලද්‍රව්‍ය සෙට් එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඒ වල පරමාණු ක්‍රමාංකත් දීලා තියෙනවා. මේවා මෙහෙම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. මොකද අපි ඊළඟ වීඩියෝ එකෙන් පුතේ අපි එන්නේ ආවර්තිතා වගුවට පුතේ. ආවර්තිතා වගුවේ අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. එහෙනම් පුතේ මම හිතනවා මේ අද කරපු පාඩම ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා පුතේ. එහෙනම් පුතේ මේ වීඩියෝ එක බලලා මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක පහලින් ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි මේ පාඩමට අදාළව ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න පුතේ. මම එතකොට ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ මේ දැනටමත් ඕගොල්ලෝ බීකරේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඕගොල්ලන්ට ඉදිරියේ දෙන පාඩම් ටික එතකොට කරදරයක් නැතුව පිළිවෙලට බලා ගන්න පුළුවන් පුතේ. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ
මේ පාඩමේම ඉතුරු කොටස. ඒ කියන්නේ මොනවද? ආවර්තා වගුව, ආවර්තා වගුවේ දැකිය හැකි රටා, පළමු අයනීකරණ ශක්ති, විදුලි ඍණතාවය, ඔන්න ඔය වගේ දේවල් ගැන කතා කරමු පුතේ අපි ඊළඟ පාඩමේ. එතකන් ආයුබෝවන් පුතේ.